පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලා ගොඩක් ආදරයෙන් මම මගේ YouTube නාලිකාවට එකතු කර ගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට අදත් වීඩියෝ එකක් අරන් ආවා මේ කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. මේ වෙද්දි කෙවින් හැම දෙයක්ම දැනගෙන ඉවරයි. ඉතින් මම කොහොමද ඔයාලට මේ ගැන කියන්නේ? ඇත්තටම මේ හැම දෙයක්ම කෙවින් දැනගන්න හේතු වෙන්නේ මෙවන් නිසා. ඒ කියන්නේ මෙවන් කෙවින්ට කෝල් කරලා හැම විස්තරයක්ම කියන්න පටන් ගන්නවා. මොකද මෙවන් තාවමත් ඉන්නේ කෙවින්ට කරපු දේ ගැන හිතින් පස්තවිලි වෙමින්. ඉතින් මෙවන්ට උවමනාව තියෙනවා කොහොම හරි කෙවින්ව මුණ ගැහිලා හැම දෙයක්ම කතා බහ කරගන්න. ඊට කලින් මෙවන්ට හොඳටම තේරෙනවා දැන් මේ වෙද්දි කම්පැනිය වැටෙන්න යන අමාරු තත්ත්වය. ඉතින් අන්න ඒ නිසා තමයි මෙවන් කෝල් එකක් අරගෙන කියන්නේ දිනේෂ් ගැන. දිනේෂ් ගැන කිව්වට පස්සේ ඇත්තටම කෙවින් මෙවන්ට සමාවක් අනිවාර්යයෙන්ම දෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මේ වෙලාවේ කෙවින්ව බේරගන්න මෙවන් ඉදිරිපත් වීම පවා ලොකු දෙයක්නේ. ඉතින් ඇත්තටම මෙවන් කතා කරලා කියනවා දිනේෂ් කියන්නේ නුරාන්ගේ යාළුවෙක්. ඇත්තටම මේ ඔක්කොම එකතු වෙලා කරන්න හදන්නේ කම්පැනිය වටන්න හදලා තමන්ගේ අතර කම්පැනිය ගන්න හදන එක. මේ වගේ විස්තර කිව්වට පස්සේ ඔෆිස් එකට එන දිනේෂ් එක්ක ගැටුමක් ඇති කරගන්නේ කෙවින් මෙන්න මේ හේතුව නිසා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි කෙවින්ගේ ඔළුවට දිනේෂ් ගහන්නේ එතන තියෙන රූපයකින්. එහෙම ගැහුවට පස්සේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මේ වෙද්දි නිම්නාවිත් ඔෆිස් එකෙන් අයින් වෙලා යන්නනේ හදන්නේ. නිම්නාවිත් ඔෆිස් එකෙන් අයින් වෙලා යද්දි මෙන්න මේ දේවල් වෙද්දි ඇත්තටම එකපාරටම ඔෆිස් රූම් එකේ ඉඳගෙන දිනේෂ් දුවගෙන යනකොට නිම්නාවි තේරුම් ගන්නවා ගිහිල්ලා මොකක්ද සිද්ධ වෙලා තියෙන්න ඕන කියලා බලන්න. ඉතින් එතෙන්දි තමයි දකින්නේ කෙවින් ඔළුවත් අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ දේවල් එක්ක නිම්නාවි අනිවාර්යයෙන්ම කෙවින්ට ඒ වෙලාවේ සහයෝගයක් දෙනවා. මොකද කොහොම වුණත් මිනිස්සෙක්නේ. ඒක නිසා තමයි මේ වෙලාවේ නිම්නාවි කෙවින්ව බලාගන්නේ. අපිට මෙන්න මේ කොටසෙන් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා කෙවින්ව කොහොමත් අතාරින්නේ නැතුව නිම්නාවි මේ ප්‍රශ්නේ ඉවර වෙන තාක්කල් කෙවින් සමග රැඳෙන එක.